ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමදෙනාම. පරිණාමවාදය. පරිණාමවාදය ගැන කතා කරනකොට අපි හැමෝගෙම මතකයට එන චරිතය චාල්ස් ඩාවින්. චාල්ස් ඩාවින් මූලික වශයෙන් පොත් දෙකක් ලිව්වා. ඔහු 1831 දී බීගල් නැමැති නෞකාවට නැගිලා ස්වභාවික විද්‍යාඥයෙක් ලෙස සේවය කිරීමට දකුණු ඇමරිකානු ප්‍රදේශයට ගියා. ඔහු ඒ ප්‍රදේශයට ගමන් කිරීමෙන් පසු 1839 දී Voyage of Beagle කියන කෘතිය නිර්මාණය කරා. මේ කෘතිය එළි දැක්වීමත් සමග මේ පිළිබඳ බොහෝ අදහස් තිබුණු බොහෝ මතවාද දරු විද්‍යාඥයින් සහ මේ පිළිබඳ බොහෝ කුතුහලයේ තිබුණු පිරිස සමග එකතු වෙලා විශාල සංවාදයකට පසුව 1859 The Origin of ස්පෙසිස් කියන කෘතිය නිර්මාණය කළා. මොකක්ද මේ ඩාවින්ගේ පරිණාමවාදය කියන්නේ? ඩාවින්ගේ පරිණාමවාදය කියන්නේ මිනිස්සු වඳුරන්ගෙන් පැවතෙනවා කියන එක. ඉතින් ඒත් එක්කම දැන් මේ ඉන්න මිනිස්සු තව දුරටත් පරිණාමය වෙනවද කියන එක. ඒ වගේම මේ දැන් ඉන්න වඳුරන් තව දුරටත් පරිණාමය වෙනවද කියන එක තමයි දැන් අපිට තියෙන ප්‍රශ්නය. අපි දන්නවා යුරෝපයේ සංස්කෘතිය. යුරෝපයේ චින්තනය හටගැනුනේ ක්‍රිස්තියානි චින්තනය මගින්. ඉතින් ක්‍රිස්තියානි චින්තනය අත්පත වුණේ බයිබලය. බයිබලයේ තිබෙන පැරණි බයිබලය මුල් ගිවිසුමේ සහ අලුත් ගිවිසුමත් පිළිගත්ත. ඒ වගේම යුදෙව්වන්ගේ මූලික ග්‍රන්ථවලත් පිළිගැනීමට ලක්වෙච්ච ඉස්ලාමීය ආගම් වලත් පිළිගැනීමට ලක්වෙච්ච කාරණයක් තමයි මේ දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන එක. බයිබලයේ ඊටමත් වැදගත් පරිච්ඡේදයක් තමයි උප්පත්ති කතාව කියලා හැඳින්වෙන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේ මහ පොළොව මත ජීවය මැවීම, ජීවය රැක ගැනීම, ජීවය පවත්වාගෙන යාම කියන මේ ක්‍රියාවලිය දැන් මිනිස්සුන්ගේ පරමායුෂ වෙන්නේ අවුරුදු 75 85 අතරනේ. බුද්ධ දේශනාවට අනුව මේ සත්වයන්ගේ ආයුෂ අවුරුදු 10 වෙනකන් අඩු වෙනවා. ඒ කියන්නේ සත්වයන්ගේ කෙලෙස් වැඩි වෙලා, රාග, ద్వේෂ, මෝහ වැඩි වෙලා එකිනෙකා එන කොටා ගන්න පටන් ගන්නවා. ඒ වගේම යුද්ධ ඇති වෙනවා. ඉතින් අපිට දැන් මේ වර්තමාන සමාජයේ දකින්න ලැබෙනනේ එක එක රටවල් එකතු වෙලා ඒගොල්ලෝ යුද්ධ කරනවා. ඉතින් මේ ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ කියලා අපිට අද පැහැදිලි වෙනවා. ඉතින් මේ දේවල් එක්ක සත්ව සංහාරයක් පවා සිද්ධ වෙනවා. මෙන්න මේ දේවල් එක්ක මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10 වෙනකන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට මේ අවුරුදු 10ට මිනිසුන්ගේ වයස අඩු වෙනකොට ඒගොල්ලන්ට එකිනෙකාව පේන්නේ ඒගොල්ලන්ව මරන්න එනවා වගේ. එයාලට එයාලගේ අම්මා තාත්තව පේන්නේත් එයාලව මරන්න එනවා වගේ. ඉතින් මෙතනදී කියනවා මුර්ගසන් වරුසාවක් වහිනවා කියලා. ඉතින් මේ වැස්සට පෙමිලා මේ සත්වයන් විකෘති වෙනවා. මේ සත්වයන් යත්කල මේ මනුස්සයන් යත්කල ආයුධ පහළ වෙනවා කියලා කියනවා. මම කලින් කිව්වා වගේ තමන්ගේ අම්මා තාත්තව මේගොල්ලන්ට හතුරු වගේ පේන්න ගන්නවා. වටේ ඉන්න මිනිස්සුන් ළඟම ඉන්න කට්ටියව මෙයාලට හතුරු වගේ පේන්න ගන්නවා. ඉතින් මේගොල්ලෝ කසාද වදින්න විවාහ වෙන්න ගන්නේ අවුරුදු 5ේදී. මේ කාලෙදී ගුණධර්ම ගොඩක් පිරිහිලා තියෙන්නේ. බුද්ධ ශාසනයක් නෑ මේ කාලේ. මේ කාලෙදී මිනිස්සු තුත්තිරි ගහටත් වඩා කුඩා වෙනවා. මේ ආයුෂ අඩුවීමත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට සත්තු මරාගෙන යුද්ධ කරගෙන ඊටමම සුළු පිරිසක් විතරක් ඉතුරු වෙනවා. ඉතින් මේ ඉතුරු වෙච්ච සුළු පිරිස කල්පනා කරනවලු අපිට මෙච්චර විනාශයක් උනේ අපි දුසිල්වත් වුණු නිසා කියලා. ඉතින් මේගොල්ලෝ සිල් රකින්න පටන් ගන්නවා. මේගොල්ලෝ පළවෙනි ශික්ෂාපදය ආරක්ෂා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉතින් මෙන්න මේ විදිහට සිල් රැකීමට පටන් ගැනීමත් එක්ක මේ පළවෙනි ශික්ෂාපදය ආරක්ෂා කිරීමත් එක්ක මේගොල්ලන්ගේ වයස අවුරුදු 10 ඉඳලා අවුරුදු 20 දක්වා වැඩි වෙනවා. ඊළඟ පරම්පරාව එයාලා ආරක්ෂා කරනවලු මේ දෙවෙනි ශික්ෂාපදයත්. ඒ කියන්නේ අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ කියන්නේ අන්සතු දෙයක් ගැනීමෙන් වැළකීමේ ශික්ෂාපදය මේගොල්ලෝ ආරක්ෂා කරනවා, සමාදන් වෙනවා. ඉතින් එතකොට මේ අවුරුදු 20ට වැඩි වෙච්ච ආයුෂ ඊළඟ පරම්පරාවට යනකොට අවුරුදු 40 දක්වා වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ පරම්පරාව ඒගොල්ලෝ ආරක්ෂා කරනවලු තුන්වෙනි ශික්ෂාපදය. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමය වරදව හැසිරීමේ වැළකීමේ ශික්ෂාපදය මේගොල්ලෝ සමාදන් වෙනවා, ආරක්ෂා කරනවා. එතකොට අර අවුරුදු 40ට වැඩි වුණු ආයුෂ ආය අවුරුදු 80 වෙනකන් වැඩි වෙනවා. ඉතින් මෙහෙම වෙනකොට මේගොල්ලන්ගේ ශරීර ටික ටික ලොකු වෙනවලු. ඒත් එක්කම ආයුෂ වර්ණ මේ හැමදේම ටික ටික වැඩි වෙනවා. මේ සිල් ආරක්ෂා කිරීමත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට මේගොල්ලෝ දස සිල් වෙනකන් ක්‍රමක්‍රමයෙන් ආරක්ෂා කරගෙන සමාදන් වෙලා මේ විදිහට බොහොම සිල්වත් විදිහට ජීවත් වෙනවා. ඉතින් මේ විදිහට ආයුෂ වැඩි වෙලා අවුරුදු 80 අවුරුදු 160 වෙලා අවුරුදු 160 අවුරුදු 320 වෙලා මේ විදිහට අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන්, දසලක්ෂ ගණන් ගිහිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අසංඛ්‍යය දක්වා වැඩි වෙනවලු. ඒ කියන්නේ මේ සත්‍යයේ වයස කීයද කියලා සංඛ්‍යාවක් කියන්න බෑ. ආයුෂ කීයද කියලා සංඛ්‍යාවකින් කියන්න බෑ.
එච්චරට කාලයක් අපිට හිතාගන්නත් බැරි කාලයක් මේ සත්වයන්ගේ ආයුෂ වැඩිවීමක් වෙනවා. ඉතින් මේ විදිහට ආයුෂ වැඩි වුණත් ආයේ මේගොල්ලන්ගේ රාග, ద్వේෂ, මෝහ වැඩි වෙලා ආයෙත් ඒගොල්ලන්ගේ ආයුෂ දසලක්ෂ ගණනින්, ලක්ෂ ගණනින්, දහස් ගණනින් බහැලා මේ විදිහට ආයෙත් සත්ත්ව සංහාරයක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහේ චක්‍රයක් තමයි බුද්ධ දේශනාවට අනුව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හට ගනිමින් නිරුද්ධ වෙන එක. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන එක චක්‍රයක කොටසක් තමයි අපි. එතකොට අපි තේරුම් ගන්න ඕන දැන් මේ ආයුෂ අඩු වෙමින් යන කාලේ ඉන්න එක කොටසක්, මේ චක්‍රයේ ඉන්න එක කොටසක් තමයි අපි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120 දක්වා තිබුණානේ. එතකොට ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා අවුරුදු 2500 වෙනකොට දැන් අපි ගත්තොත් අවුරුදු 2025 වෙනකොට අපේ ආයුෂ 75 85 දක්වා ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා අවුරුදු 120 ඉඳලා. ඒ වගේම තමයි කියන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සත්‍ය සාමාන්‍ය විද්‍යාවට අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගොඩක් දේවල් අද විද්‍යාඥයින් පවා සනාථ කරලා ඔප්පු කරලා පිළි අරගෙන තියෙනවා. ඉතින් අපි ආයෙත් එමු කතාවට. චාල්ස් ලයිලි මොහු ඉතාමත් විප්ලවකාරී අදහසක් ඉදිරිපත් කළා. ඒක තමයි මේ අපි අවට තියෙන භූගෝලීය ලෝකය, මේ ගස් කොහොමද, මේ කඳු කොහොමද ඇති වෙලා තියෙන්නේ, මේ ගංගා කොහොමද ඇති වෙලා තියෙන්නේ, ඒ වගේම ඇතැන් තැන්වල පස කොහොමද රතු වෙලා තියෙන්නේ, ඇතැන් තැන්වල පස කළු වෙලා තියෙන්නේ කොහොමද, කඳු යායන්, තැනිතලා මේවා ඇති වෙලා තියෙන්නේ කොහොමද, ඒ වගේම මහ මුහුද, මේ දූපත් මහද්වීප කොහොමද ඇති වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් මොහු වැදගත් අදහසක් පළ කරා. මේවා මේ විදිහට පත් වෙලා තියෙන්නේ අවුරුදු දහස් ගණනක්, ලක්ෂ ගණනක්, දසලක්ෂ ගණනක් ඇතිවෙච්ච ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට කියලා මොහු මතයක් පළ කළා. ගල් ගෙවී යාමෙන් පස් ඇති වෙන බව, සාක මිය යමින් කාබනික ද්‍රව්‍ය ඇති වෙන බව, ජලයේ හිම දිය වෙමින් පහත් බිම් වලට ඒවා ගලා ඒම තුලින් ජලාශ ගංගා ඇති වෙන බව, ඒ වගේම සාගරයේ උස් පහත් වීම මත දූපත් හා මහද්වීප ඇති වෙන බව. ඒ අනුව මේ භූගෝලීය ලෝකය කාලයක් තිස්සේ මේ විදිහට භූ විෂමතාවයන් ඇති කරගනිමින් පරිණාමය වෙමින් පවතිනවා කියන විප්ලවකාරී අදහස චාල්ස් ලයිලි ප්‍රකාශයට පත් කළා. මේ අදහස චාල්ස් ඩාවින්ටත් බොහොම බරපතල ලෙස බලපෑවා. චාල්ස් ඩාවින් බීගල් නෞකාවේ යාමේදී විවිධ ජීවීන්, ඇතැම් විට කුඩා ජීවීන්, ඇතැම් විට සාක විශේෂ, ඇතැම් විට පොසිල මේවා එකතු කරගනිමින් වසර ගණනාවක් මොහු මේ චාරිකාව ගියා. එහිදී ඔහුගේ සටහන්, ඒ බීගල් චාරිකා කෘතිය ඔහු ලියලා තියෙනවා. ඔහු නැවත එංගලන්තයට පැමිණියා. ඊට පසුව ඔහු තමන් සොයාගත් ජීව විශේෂ කැටලොග් කරන්න ඔහු පෙළඹුණා. මේ විදිහට තමන් සොයාගත් විවිධ ජීව විශේෂ, සත්ව විශේෂ, ඒ වගේම පොසිල මේවා විවිධ රටාවන් වලට පරීක්ෂා කරගෙන ගියා. මොවුන්ට මෙහිදී තේරුම් ගියා එක් එක් භූගෝලීය ප්‍රදේශයන් වලට ආවේනික විවිධ සතුන් ඉන්න බව. උදාහරණයක් විදිහට ගත්තොත් ගෙම්බෙක් එක රටක ඉන්න ගෙම්බෙක් නෙමෙයි තවත් රටක ඉන්නේ. ඒ කියන්නේ එක කලාපයක ඉන්න ගෙම්බෙක් නෙමෙයි තවත් කලාපයක ඉන්නේ. ඒ රටේ දේශගුණික තත්ත්ව, ඒ වගේම භූගෝලීය තත්ත්ව, ඒ අනුව මේ ගෙම්බන් වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනස් ස්වරූපයන් ඔවුන්ට තියෙනවා. නමුත් ගෙම්බන් සියලු දෙනාටම පොදු යම් රටාවක් තිබෙන බව. ගෙම්බන්ට විතරක් නෙමෙයි, මේ ජීවත් වෙන හැම සතෙක්ටම පොදු යම් රටාවක් තිබෙන බව ඔවුන් අවබෝධ කරගත්තා. මේ සියලු දෙනාම කිසියම් ආකාරයකින් ආදි පූර්වජනයන් common ancestor කෙනෙක්ගෙන් පැවතුණු බවට ඔවුන්ට සාධක ලැබුණා. මේ මතය අදටත් ලෝකෙ බොහෝ දෙනෙක් අභියෝගයට ලක් කරනවා. ඊළඟට ඇල්ෆර්ඩ් චාල්ස් කියන පුද්ගලෙක් තවත් ඉතා වැදගත් මතයක් ගෙනාවා. මේ ලෝකයේ එකම ගැටුමක්, මේ ජීව විශේෂ අතර පවතින්නේ එකම ගැටුමක්. ආහාර දාම අතර තියෙන්නේ විශාල තරගයක්. ජීවත් වීම සඳහා කරන්නේ අසීමාන්තික තරගයක්. අපිට ඒක පේනවා. අපිට කැලෑවකට ගියාම ජීවත් වීම සඳහා කරන තරගය. ගස් ආලෝකය සොයාගන්න කරන තරගය. ඒ වගේම ලොකු ගස් පොඩි ගස් වලට උඩින් යන්න තියෙන තරගය. හූනන් වැනි අය කොමින්ව ආහාරයට ගන්න තියෙන තරගය. හූනන්ව ආහාරයට ගන්න පක්ෂීන්ට තියෙන තරගය. පක්ෂීන්ව ආහාරයට ගන්න තවත් ඊට වඩා උඩ ඉන්න සත්තුන්ට තියෙන තරගය. මේ නිසා ඇල්ෆර්ඩ් චාල්ස් කිව්වා ශක්තිවන්තයින් පවතිනවා, survival of the fittest. එතකොට මේ අවසානයේ අපි අතර සිටින මේ පිරිස ඉතිරි වෙලා ඉන්නේ තවත් විශාල පිරිසක් පරාජයට පත් කළා කියන දේ ඔහු ඉදිරිපත් කරනවා. මේ විදිහට සියවසින් සියවස සත්වයින් වෙනස් විදිහට ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට කලින් හිටපු සත්වයින් අපිට වඩා වෙනස් කියන එක තමයි
මෙයාගේ අදහස වෙලා තියෙන්නේ. හැබැයි මේ පිළිබඳ අදහස් අපිට ලබා ගන්න පුළුවන් පැරණි පොසිල නැත්නම් ඒ පරණ වාර්තාවලට අනුව තමයි මේ විද්‍යාඥයන්ගේ අදහස් අපිට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඩාවින්ගේ දෙවෙනි නිගමනය මේ විවිධ අදහස් විවිධ ආකාරයේ වෙනස්කම් වලට ලක් වෙමින් ඔවුන් උත්සාහ කරනවා පවතින්න. ඔවුන් තරගයක් දෙනවා ජීවත් වෙන්න. එතනදී ශක්තිවන්තයාට වැඩි ඉඩකඩක් තියෙනවා පවතින්න දුර්වලයාට වඩා. ඒක තමයි පරිණාමයේ ක්‍රියාවලිය හැටියට ඔහු දැක්කේ. මම මේ කතාව ගොඩක් දුරට අරන් යන්නේ නැහැ. මොකද මේ කතාව බර කරන්න මට අවශ්‍ය නැහැ. නමුත් මේ සාරාංශය ඔබ දැනගත යුතුමයි. මොකද නැත්තම් මේ පරිණාමය ගැන ඔබට යම් අදහසක් ලබා ගන්න නොහැකි වෙන නිසා. ඉතින් අපි ආයෙත් යමු කතාවට. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියේදී අපිට නිතර ඇහෙන තර්කයක් තමයි විකෘතිය. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සත්තුන්ගේ සාකවල මේ හැම දෙයකම විකෘතියක් ඇති වෙනවා කියන එක. ඇතම් විකෘතීන් වලට පරිසරයේ අභියෝගවලට මුහුණ දෙන්න බැරුව වඳ වෙලා යනවා. උදාහරණයක් විදිහට අපිට මැමත් ඩයිනෝසරස් වගේ සත්වයන්ගේ වඳවීම ගන්න පුළුවන්. මේ පරිණාමය කියන ක්‍රියාවලිය ඉදිරියට යන්නේ මේගොල්ලෝ කියන විදිහට මේ විකෘතීන් එක්ක. ඒ කියන්නේ මේ විකෘතීන් එක්ක අලුත් ජීවීන් හට ගන්නවා කියන එක. එතකොට මේ විකෘතිය ස්වභාව ධර්මයේ ආශිර්වාදයක් මිසක් වෙන විකෘතියක් නෙමෙයි කියන අදහසත් මේ තුලින් ආවා. මේ තුලින් තමයි මේ පරිණාමය කියන ගැටලුව ඔහු ඉදිරිපත් කරන්නේ. ඒ අනුව මේ මනුෂ්‍යයා කියන පොකුර මේ වානරයාගෙන් පැවතෙන මේ විශාල ජීව වෘක්ෂයේ විශාල අත්තක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් බිලාල පවුල. ඒ කියන්නේ ව්‍යාග්‍රයා සිංහයා වගේ. ඒක ලොකු පවුලක්. වානරයා ගත්තත් ඒකත් ලොකු පවුලක්. ඒ වගේම කොමිසත්තු මත්ස්‍යයින් මේ හැම සතෙක්ටම විශාල පවුලක් තියෙනවා. මිනිසුන්ට වගේම. ඒ වගේම මේ ඩාවින්ගේ අදහසට කිට්ටුවෙන් යන ඊටත් වඩා වැදගත් අදහසක් ඉදිරිපත් කළා ළමා. ඔහු කිව්වා මේ ජීවීන්ගේ විකෘති භාවය ඇති වෙන්නේ අහම්බයක් ලෙස නෙමෙයි පරිසරයට දක්වන ප්‍රතිචාරයක් ලෙසයි එය ඇති වෙන්නේ කියලා. පරිසරය තුළ ඊටමම හොඳින් ජීවත් වෙන්න මේ සත්තු දක්වන උනන්දුව ඔහුගේ අභ්‍යන්තරයේ පවතින මේ පැවැත්ම පිළිබඳ ඇතිවෙන ආශාව ක්‍රියාවලිය විසින් තමයි ඔවුන්ගේ මේ වෙනස් වීම සිද්ධ වෙන්නේ කියලා මතයක් ඔහු ඉදිරිපත් කළා. අපි දන්නවනේ චීන, ඉන්දුනීසියා ජාතිකයන් මේ කලාපේ ඉන්න බොහෝ දෙනෙක්ගේ ඇස් හීනි. අපි ඒකට කියනවා ස්ලිට් අයිස් කියලා. මේකට හේතුවක් හැටියට කියනවා ඒ කාලේ ගිනි කඳු විශාල ලෙස පිපිරී යාමත් එක්ක මේ කලාපේම ඉතා දීර්ඝ කාලයක් අඳුරේ තිබ්බ කියලා. එතකොට මේ අඳුරට හුරු වෙන්න ඔවුන්ගේ ඇස් මේ අඳුරට හුරු කරගන්න ගිය හින්දා තමයි මේ ඇස් මේ විදිහට පුංචි වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේක එක අදහසක් විතරයි. ඒත් එක්ක අපිට ගන්න පුළුවන් තවත් පැතිවල ඉන්දුනීසියාවේ විශේෂයෙන්ම කම්පුචියාවේ ගංගා ආශ්‍රිත ජීවත් වෙන මිනිස්සුන්ට විශාල කාලයක් මේ ගංගාවල ඒ කියන්නේ මේ වතුර යට ඉන්න පුළුවන් ඔක්සිජන් නැතුව. මෙහෙම වෙන්නේ මේගොල්ලෝ බොහෝ කාලයක් ඒ කියන්නේ දීර්ඝ කාලයක් මේ විදිහට ජීවත් වෙන්න මේ පැවතගෙන ආපු ක්‍රමයට හුරු වෙන්න උත්සාහ කරපු හින්දා තමයි ඔවුන්ට මේ විදිහට වතුර යට බොහෝ වැඩි කාලයක් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම තවත් කාරණයක් ගමු. අද ධාවන ක්‍රීඩාවේ ඒ වගේම පාපන්දු ක්‍රීඩාවේ ඊටම විශිෂ්ට දස්කම් දක්වනවා මේ කළු ජාතිකයන්. එහෙම උනේ කොහොමද? වහල් යුගයේදී ඔවුන්ගේ නෑමිතුරන් විසින් විවිධ අසීමාන්තික වද හිංසාවලට ලක්වීමෙන් පැවැත්මට දක්වපු ඒ දැවැන්ත තරංගය තුලින් ඔවුන්ගේ ශරීර ක්‍රියාවලිය මේ විදිහට බලවත් වුණා. ඒ වගේම මේ විදිහට ශක්තිය පතුරවන්න පුළුවන් විදිහට ඔවුන්ගේ ජාන පද්ධතිය වෙනස් වුණා කියන මේ දියුණු අදහස තමයි ලාමාක් ඉදිරිපත් කළේ මේ පරිණාමයේ ක්‍රියාවලිය හැටියට. මේ කාලේ හිටපු බොහොම බරපතල විද්‍යාඥයෙක් තමයි, ඒ කියන්නේ මේ ඩාවින්ගේ ළඟම හිටපු කෙනෙක් තමයි ජෙන්කි. ඔහු මතු කරපු ප්‍රශ්නයක් තමයි දැන් මේ ප්‍රවේණිය ඉදිරියට යන්නේ කොහොමද? තාත්තගෙන් පුතාට, එහෙම නැත්නම් මේ අම්මගෙන් දුවට, ඒත් නැත්නම් අම්මගෙන් පුතාට මේ විදිහට පරම්පරාව ඉදිරියට යද්දී මේ ප්‍රවේණිය දුර්වල වෙනව නේද? අම්මගෙන් තාත්තගෙන් දෙයක් ලැබුණා නම් ඒක පුතුන්ට දුවලට ලැබෙනකොට ඒකෙන් භාගයයි. ඒගොල්ලන්ගේ මිනිබිරියන්ට මුණුපුරන්ට ලැබෙනකොට ඒකෙන් 4න් එකක් වගේ. එතකොට මී මුණුපුරන්ට මිනිබිරියන්ට ලැබෙනකොට ඒකෙන් 8න් එකක් වගේ ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ විදිහට බලාගෙන යනකොට මේක දියාරු වේගෙන යනවා නේද? එහෙනම් කොහොමද මේක අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කියන ඉතා බරපතල ප්‍රශ්නය ඔහු ඇහුවා. මේකට පිළිතුරු ලැබුණේ ග්‍රෙගර් මැන්ඩෙල්ගෙන්. ඔහු තමයි මේ වර්තමාන ජාන විද්‍යාවේ පියා. ඔහු විසින් කරන ලද මෑ ඇට පරීක්ෂණය. ඒ අනුව ඉතාමත් වෙහෙස මහන්සියෙන් ඔහු දශකයකට අධික කාලයක් ඔහුට පූජකයෙක් වෙන්න අවස්ථාව නොලැබිච්ච නිසා ඉතාමත්ම කැපවීමෙන් කළ දේවල් වල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ නොවෙනස් වන යම් ක්‍රියාවලියක්
ජානයක් හැටියට තියෙනවා කියන එක ඔහු හොයාගත්තේ. ජානයක් තිබෙනවාය කියන එක මේ ප්‍රවේණිය හරහා මුල් අඩිතාලම දාන්න ඔහුට හැකියාව ලැබුණේ. මීටත් වඩා බොහෝ වෙනස් මතවාද පළ කළ අය, ඒ වගේම දැනටත් පළ කරන අය බොහෝ පිරිසක් සිටිනවා. ඕනෑම කෙනෙක්ට ඕනෑම අදහසක් දරන්න අයිතියක් තියෙනවා. නමුත් හරිම දේ මොකක්ද කියලා දැනගෙන සිටීමයි වැදගත් වෙන්නේ. විද්‍යාවට අනුව කියන්නේ මිනිස්සයා මේ වානරයාගෙන් පැවතගෙන ආවා කියලානේ. නමුත් බුද්ධ දර්ශනයට අනුව, බුද්ධ වචනයට අනුව මේ මිනිස්සයා විතරක් නෙමෙයි මේ සංසාරයේ ආරම්භ වෙච්ච දවසක්වත් කියන්න බෑ. බුදුදහමට අනුව මැවුම්වාදය ප්‍රතික්ෂේපිතයි. ඒ කියන්නේ මේ දෙවියන් අපිව මැව්වා කියන දේ ප්‍රතික්ෂේපිතයි. මොකක් හරි කුසල කර්මයක විපාකයක් විදිහට තමයි. ඒ කියන්නේ අපි පෙර කරපු කුසලයක විපාකයක් විදිහට තමයි අපි මේ මනුස්ස ලෝකේ ඉපදිලා තියෙන්නේ. ඒකෙම පැහැදිලි වෙනවානේ මේ දැන් අපි ජීවත් වෙන ජීවිතය පළවෙනි ජීවිතය කියලා අපිට කියන්න බෑනේ. ඒ කියන්නේ අපි කුසල් කරන්න නම් පෙර ජීවිතයක කුසල් කරන්න අපි ඉපදිලා ඉන්න ඕනේ. ඒ ඉපදිලා ඉඳපු ජීවිතේ කුසල් කරපු හින්දා තමයි ආයෙත් මිනිස්සෙක් වෙලා අපි උප්පත්තිය ලබන්නේ. ඉතින් මෙතනදී තවත් මතවාදයක්, තවත් ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. ඒ මොකද්ද? ඩාවින්ට අනුව පරිණාමවාදයේ සත්‍යයක් නම් පරිණාමවාදය මිනිස්යා පරිණාමය වෙන්නේ වානරයාගෙන් නම් ඇයි දැන් ඉන්න වානරයා පරිණාමය වෙන්නේ නැත්තේ? ඇයි දැන් ඉන්න වානරයාගෙන් මිනිස්සෙයින් හටගන්නේ නැත්තේ කියන මතය. ඉතින් ඒත් එකම කියනවා මේක 100% අපිට විග්‍රහ කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. විෂ තියෙන ඊතලයක් වැදුනට පස්සේ ඒ විෂ අයින් කරන්න උත්සාහ කරන්න කිව්වා මිසක් භාග්‍යවතුන් වහන්සේ අපිට මේකේ ආරම්භයක් හොයන්න කියලා කිව්වේ නැහැ. ඒ මොකද මේක හොයලා අවසන් කරන්න බැරි ප්‍රශ්නයක් නිසා. ඒක ඕගොල්ලෝ හොඳට හිතලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සංසාර චක්‍රය කියන එක ඉතාමත්ම දීර්ඝයි. මේක වෙනම සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්. ඒ කියන්නේ මේ ලෝකේ හට ගන්නවා. ඒ වගේම මේ ලෝකේ පවතිනවා. ඒ වගේම මේ ලෝකේ විනාශ වෙනවා. නැවත හට ගන්නවා, නැවත පවතිනවා, නැවත විනාශ වෙනවා. මේ විදිහට යන චක්‍රයක් තමයි මේ ලෝකය කියලා කියන්නේ. ඉතින් ඔයගලන්ට ප්‍රශ්නයක් ඉතුරු කරලා මම අතට සමුගන්නවා. පරිණාමවාදයේ සත්‍යයක් නම් ඇයි දැන් ඉන්න වානරයන්ගෙන් මිනිස්සෙන් හටගන්නේ නැත්තේ? පරිණාමය වෙන ස්ටෙප් ටිකක් තියෙනවානේ. ඒ ස්ටෙප් වල ඉන්න එක සතෙක්වත් වානරයාගෙන් පස්සේ නැත්තේ ඇයි? මිනිස්සයා විතරක් ඉතුරු වෙලා ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය ඔයගලන්ට තියලා අදට සමුගන්නවා. එහෙනම් නැවතත් මෙවැනිම මාතෘකාවකින් ඉතමම ඉක්මනින් හමු වෙමු. එතකන් මේ ප්‍රශ්නයට ඔයගොල්ලන්ගේ අදහස් මේ වීඩියෝ යටින් කමෙන්ට් කරන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා.